ඒ කාලේ අපිට හිටියා යෝකර් පන්දුවේ රජවරු. ඒ වගේම ස්විං පන්දුවේ රජවරු. ඒ විතරක් නෙමෙයි. ඒ ක්‍රිකට් යුගයේ අපිට අයිති වෙලා හිටියා කැරම් පන්දුවෙත් රජ කෙනෙක්. ඔහු එක යුගයක පිතිකරුවන් දනගසපු කැරම් පන්දුවේ රජු අජන්ත මෙන්ඩිස්. මේ ඔබ දකින්නේ රිකී පොන්ටින් කියන ඒ ලෙජෙන්ඩරි ක්‍රිකටර්ගේ කඩුල දවාගත්ත අජන්ත මෙන්ඩිස්. ඒ වගේම මේ ඔයගොල්ලෝ දැක්කේ විරාත් කෝහ්ලිගේ කඩුල ලබාගත් අජන්ත මෙන්ඩිස්. මේ ඔයගොල්ලෝ දකින්නේ අජන්ත මෙන්ඩිස්ගේ ඩෙබියු මැච් එක. ඉතින් එදා ප්‍රබල වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමට නොහැකි වුණා මොහුව හරි හැටි කියවා ගන්නට. ඒ පළවෙනි ජාත්‍යන්තර එක්දින තරගයේදීම ඔහු සමත් වෙනවා කඩුළු 3ක් ලබා ගන්නට. ඒ අතරට ක්‍රිස් ගේල්, ඩැරන් සමි සහ ජෙරම් ටෙරර්ගේ කඩුළු 3 එකතු වුණා. ඒ වගේම අදටත් එක්දින තරඟ රටාවේ වේගවත්ම කඩුළු 50ට හිමිකම් කියන්නේ ලිස්ට් එකේ පළවෙනි තැන පසුවන්නේ අජන්ත මෙන්ඩිස්. ඒ වගේම තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුළු 8ක් ලබාගත් අජන්ත මෙන්ඩිස් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඩෙබියු එක කඩුළු 8ක් ලබාගත් එකම ශ්‍රී ලාංකික පන්දුවන්න අදවන්නේ. එදා ඒ තරගයේ ප්‍රබල ඉන්දියා කණ්ඩායම පරාජය කළා ශ්‍රී ලංකාව ජය ගන්නවා ඉනිමකින් සහ ලකුණු 239කින්. ඒ වගේම අජන්ත මෙන්ඩිස්ගේ එක්දින තරග රටාවේ හොඳම පන්දු යැවීම සඳහන් වන්නේ ඒ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිවයි. ඒ 2008 ඒෂියා කප් ෆයිනල් එක ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව. ඉතින් එදා අජන්ත මෙන්ඩිස් සමත් වුණා ලකුණු 13ට කඩුළු 6ක් ලබා ගැනීමෙන් ඉන්දියානු කණ්ඩායම අන්ත අසරණ කළා. ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ 4 වන ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළා දීලා මේ සීරීස් එකේම තමන් තරගාවලියේ වීරයා බවට පත්වන්නට 2008 ඉඳලා 2015 වෙනකන් කෙටි කාලයක් ක්‍රීඩා කරපු අජන්ත මෙන්ඩිස් එහිදී ටෙස්ට් තරඟ 19කදී කඩුළු 70කුත්, ODI තරඟ 87කදී කඩුළු 152කුත්, T20 තරඟ 39කදී කඩුළු 66කුත් ලබාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ඒ බ්‍රෑන්ඩ් නේම් එක තව තවත් ශක්තිමත් කරන්නට සමත් වුණා. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මිස්ට්‍රි ස්පිනර් කෙනෙක් වෙච්ච අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක ඒ ලෙජෙන්ඩරි පිතිකරුවන්ට එරෙහිව. ඉතින් ඒ කාලේ AB de Villiers වගේ ඒලියන්ස්ලාත් මේ මිස්ට්‍රි ස්පිනර් හමුවේ අසරණ වුණා. 2014 T20 ලෝක කුසලාන කණ්ඩායමේ චරිතයක් වෙච්ච අජන්ත මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ හදවත් වලටත් අමතක නොවන තරඟ එකතු කරපු චරිතයක්. ඉතින් මේ චරිත ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගයේ වගේම අපේ ජීවිතේත් ලස්සනම කාලය කියලා කිව්වොත් හරියි. ඉතින් මම හැමදාම කියන වගේ ක්‍රිකට් ලෝකෙට මොනතරම් දක්ෂ ක්‍රීඩකයන් බිහුණත් අපේ හදවත් හොරකම් කරපු මේ වගේ වචනය පරිසමාප්තාර්ථයෙන් දක්ෂ ක්‍රීඩකයෝ ආයේ බිහි වෙන එකක් නැහැ. ඔගුණ අපේ වීඩියෝස් පුරා ක්‍රිකට් අපේ YouTube channel එකෙන් නරඹන්නට පුළුවන්.